කියන්නේ මිරිස් වර්ග වලින් ගත්ත මාළු මිරිස් අද රුපියල් 2000යි. නමුත් ගොවියට හම් වෙන්නේ රුපියල් 1000යි. එතකොට අපි මෙච්චර මාස ගාණක් දුක් විඳලා අපිට නිසියාකාර මේ මුදල දෙන්නේ රුපියල් 1000කට 1200කට මුදලකට විකුණලා අවසානයේ අපිට වෙළඳ පොලේ මිලක් හැටියට අපිට හම්බෙලා තියෙන රුපියල් 700ක් 600ක් වගේ අවම මුදලක්. කරන මාළු මිරිස් කියලා හිතන්නකෝ සාමාන්‍ය මාළු මිරිස් සක්කරයක වගා කරනවා නම් සාමාන්‍ය වියදම ලක්ෂ 16ක් විතර යනවා. සම්පූර්ණ වියදම්. ඒ කියන්නේ පැලේ බීජ කරලා පැලේ හදලා අපි අක්කරේ ඒ කියන්නේ මිරිස් කඩන දක්වා. දැන් අපිට මේ දවස්වල මිලත් එක්ක සාමාන්‍ය රුපියල් 2000ට වගේ යනවා මාළු මිරිස් කිලෝ එක. ඒ 2000ට දැම්මා නම් මාකට් එකට අපි කිලෝ 100ක් හෙඩුවා කියන්නකෝ. එතකොට අපිට ලක්ෂ 2ක් හම්බ වෙනවා. නමුත් ලක්ෂ 2 අපිට හම්බෙන්නේ නැහැ. මොකද එයාලා කියන්නේ අපිට 1500යි විකුණන්නේ. එයාලා කෙලින්ම රුපියල් 50000ක් හොරගම් කරනවා. ඒකලා කියනවා අපිට 1500යි විකුණන්නේ කියලා. දවල් 10 වෙනකොට ලක්ෂ 3-4ක් සාක්කුවේ දාගෙන මම මේ කියන්නේ එක පුද්ගලෙක් විතරයි. සාමාන්‍ය කිලෝ එක පුද්ගලෙක් කිලෝ 200ක් දැම්මොත් හොරා කරන මුදල විතරයි. එතකොට බලන්න මේ ලංකාව පුරා ඉන්න ගොවියෝ පෑලියගොඩ මාකට් එකට එළවලු එවලා දවසකට යාලා කීයක් හොයනවද කියලා. නිකන් කද මුන් කරන්නේ හැමදාම හොරා කන එක. අපිට කවදාවත් සාධාරණ මිල කියන්නේ නැහැ. එතෙන් ගියපුවම අඳගොළු බහිරි වෙනවා. ඇගිල්ලෙන් තමයි මෙහෙම සංඥා දීලා බඩු විකුණන්නේ. මොකද ඒ සංවිධානයක් වෙලා ඉන්නේ සංවිධාන ජාලය මුද්දට ඒ වැඩේ කරගෙන යනවා. අපිට සාමාන්‍යයෙන් පොහොර මිටියක් දැන් රුපියල් 8500ක් 10000ක් අතර මිලකට යනවා. ඒ වගේම බෙහෙත් පොහොර සියලු දේවල් ගණන් ගිහිලා තමයි තියෙන්නේ. එතකොට ඒවත් එක්ක මේ කරගෙන යනකොට අපිට පෑලියගොඩ මාකට් එකෙන් වෙන්නේ තාමත් ගොඩක් අසාධාරණයක් තමයි සිදුවෙන්නේ. ඒක සුළුපටු අසාධාරණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ මේ දෙසැම්බර් කාලේ කියන්නේ දෙසැම්බර් කාලයේදී සාමාන්‍යයෙන් දවසකට මිරිස් කිලෝ කෑලි 250ක් විතර කියන්නේ කිලෝ 10000ක් විතර පැට වෙනවා. එතකොට මේ කට්ටියගේ කොමිස් එකට අමතරව මේ කට්ටිය රුපියල් 200ක් 300ක් කියන්නේ දවසකට අපිට ගමට ලක්ෂ 22ක් 25ක් 20ක් අතර වගේ පාඩුවක් වෙනවා. දවසින් දවසට මාකට් වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙනකොට අද රුපියල් 1000ට තිබිලා හෙට රුපියල් 500 වෙන්නත් පුළුවන් 400 වෙන්නත් පුළුවන් 300 වෙන්නත් පුළුවන්. එතකොට විකුණන්නේ කඩවල වල කට්ටිය විකුණන්නේ හැමදාම එකම මිලට. රුපියල් 2000 නම් 2000ම තමයි ඒ කට්ටියගේ මිල. මාකට් එකේ අඩු වැඩි වීම ඒ කඩවල වලට බලපාන්නේ නැහැ. මේ කියන්නේ ඒගොල්ලෝ මේ අපිට මේ වෙළඳ පොලේ තියෙන නිශ්චිත මිල අපිට දෙන්නේ නැහැ. වෙළඳ පොලේ තියෙන මිල හංගලා තමයි අපිට ඒගොල්ලෝ මිල දෙන්නේ. ඒ කියන්නේ රුපියල් 1000කට යන එළවලුවක් ඒගොල්ලෝ 1000ට විකුණලා මේ වෙළෙන්දට විකුණලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දෙන්නේ රුපියල් 700යි. ඒ 700 දීලා ඒ 700 නුත් ඒගොල්ලෝ රුපියල් 70ක කමිෂන් එකකුත් ගන්නවා අපේ 110ක. ඒ කියන්නේ ඒගොල්ලෝ රුපියල් 370ක් ගන්නවා අපේ රුපියල් 10ට වික්කොත් මේ එළවලුවෙන්. ඒ රුපියල් 300 එක්ක අපට හම්බෙන්න ඕනේ නැත්නම් අපි පාරිභෝගිකයන් හම්බෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. මාකට් එකේ විකුණන මිනිස්සු ඒ කට්ටිය කොහොම වුණත් ඒ කට්ටිය කොමිස් එක ගන්නවා. ඒ කොමිස් එක අරගෙන අපිට ලොකු අසාධාරණයක් කරනවා. මොකද ඒ කොමිස් එකත් අරගෙන ඒ කට්ටිය 1000ට විකුණනොත් එහෙම රුපියල් 200කට එතනත් ගහලා අපිට ලොකු අසාධාරණයක් කරනවා. ඒ නිසා අපිට මේ හැමදේම බලලා සාධාරණයක් වෙන විදිහට වැඩපිළිවෙලක් හදලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. තරුණ පෙළ රැක ගන්න. ඒ නිසා මේ ගැන රජයේ අවධානයක් මේ සම්බන්ධව කටයුතු කරන සියලුම අංශවල අවධානය යොමු කරන්න ඕන. මේ කට්ටිය මේ ගොවිතැනෙන් අයින් වුණොත් රටට නිෂ්පාදනය කළ දෙයක් දෙන්න නැති වෙනවනේ. මේ මැනි මාකට් එකේ වෙන අක්‍රමිකතා ගැන පොඩ්ඩක් මේට වැඩි අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා.